හොඳයි ළමයි මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්නේ ඉතා ඉක්මනින් සහ කෙටියෙන් ඒ වගේම සරලව ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන. මොනවා ගැනද? ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන. ලස්සනට අහගමු. උදාහරණ 3ක් හෝ 4ක් මේ වීඩියෝ එකේදී කරනවා. ඒ 3න් 4න් O level මට්ටමට අවශ්‍ය සම්පූර්ණ දැනුම හම්බෙනවා. ඒ නිසා අහගෙන ළමයිනේ ආගෙන් අපි කතා කරන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන. අපි පළවෙනි උදාහරණය කරමු. පළවෙනි උදාහරණය. මතක තියාගන්න මම ආයෙත් කියනවා අපි කතා කරන්නේ ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන. අපි හිතමු ඔයාලට යම් චරිතයක් පිළිබඳව මෙන්න මෙහෙම දත්ත දීලා තියෙනවා. හරිද? කාලය දීලා තියෙනවා. කාලය දෙන්න දරුවෝ තත්පර වලින් තත්පර වලට ඉංග්‍රීසියෙන් කියන්නේ seconds කියලා. ඒ නිසා අපි S අකුර පාවිච්චි කරනවා. ඊළඟට දරුවනේ මේ චලිතය පිළිබඳව ප්‍රවේග තොරතුරු දෙනවා. ප්‍රවේගය ගැන තොරතුරු දෙනවා. ප්‍රවේගය මැනලා තියෙන්නේ තත්පරයට මීටර වලින්. ඔන්න දත්තවක පටන් ගන්න විදිය. හරිද? සරලයෙන් පටන් ගමු. ලස්සනට අහගෙන ඉන්න. කාලය ඔන්න යනවා බිංදුව හරි 1 2 සහ 3. කාලය තත්පර 3ක් යනකම් යනවා. මැනලා තියෙනවා. ප්‍රවේගය යනවා බිංදුව 2 4 6 කියලා. තේරුණාද? නැත්නම් අපි ඊට වඩා වෙනස් අගයන් ටිකක් ගමු. මේවා ඉතින් ටියුටරත් මේ જાතියව තියෙනවනේ. අපි ඊට වඩා වෙනස් අගයන් ටිකක් ගමු. 4 8 12 කියලා ගමු. දැන් මොකද්ද මේ වගුවෙන් මේ කියන්නේ? හොඳට බලාගන්න මොකද්ද මේ වගුවෙන් කියන්නේ? කාලය බිංදුවෙන් පටන් ගද්දී වස්තුවක් චලනය වෙන්න පටන් ගන්නවා ප්‍රවේගයේ බිංදුවේ. දරුවෝ ප්‍රවේගයේ බිංදුවෙන් පටන් ගත්තා කියන්නේ මේ වස්තුව නිශ්චලතාවයෙන් පටන් ගන්න තියෙන්නේ. නිශ්චලතාවයෙන් ගමන ආරම්භ කරනවා. ඊට පස්සේ හැම තත්පරයකම බලන්න ප්‍රවේගය කීය ගානේ වැඩි වෙලාද? 4 ගානේ වැඩි වෙලා. මේ බලන්න. පළවෙනි තත්පරේ ඉවර වෙද්දී මෙයා බිංදුවේ ඉඳලා නිශ්චලතාවයේ ඉඳලා මෙයාගේ ප්‍රවේගය 4කින් වැඩි වෙලා. මම ධන 4යි කියලා දාන්නේ. ඊට පස්සේ බලන්න ඊළඟ තත්පරේදී මෙයාගේ ප්‍රවේගය තවත් 4කින් වැඩි වෙලා. නේද? ඊළඟ තත්පරේදී තවත් තත්පරයක් ඇතුළත මෙයාගේ ප්‍රවේගය දරුවෝ තවත් 4කින් වැඩි වෙලා. එහෙනම් මේ චලිතයේදී තත්පර 3ක් ගත වෙන තැන. තත්පර 3කදී මෙයාගේ ප්‍රවේගය තත්පරයට මීටර 4 ගානේ වැඩි වෙවි ගිහිල්ලා. ඔය දරුවෝ දැනටම දන්නවා ප්‍රවේගය වැඩි වෙවි යනවා නම් ඒ කියන්නේ ත්වරණයක් තියෙන්නේ. හැම තත්පරයකම 4 ගානේ තමයි වැඩි වෙවි ගිහිල්ලා තියෙන්නේ. අපි මේක නිකන් හිතලා ගත්තම මෙයා ත්වරණය වෙලා තියෙනවා කීයකින්ද? මෙයා ත්වරණය වෙලා තියෙනවා වෙලා තියෙනවා හැම තත්පරයකදීම 4යි ms ඍණ 1 ගානේ වැඩි වෙලා තියෙනවා. හැම තත්පරයකම තත්පරයට මීටර 4 ගානේ වැඩි වෙලා තියෙනවා. තේරුණාද? එහෙම නැත්නම් අපි මේ ඉස්කෝලේ පොතේ තියෙන සමීකරණෙන් අපි සාමාන්‍යයෙන් පාවිච්චි කරන සමීකරණෙන් හදමු. ත්වරණය කියන්නේ මොකද්ද? ප්‍රවේග වෙනස බෙදීම කාලය. ප්‍රවේග වෙනස බෙදීම කාලය. ත්වරණය කියන්නේ ප්‍රවේග වෙනස බෙදීම කාලය. බලන්න ප්‍රවේග වෙනස කීයද? අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරන්න ඕනේ ප්‍රවේග වෙනස ගන්න. අවසාන ප්‍රවේගයෙන් ආරම්භක ප්‍රවේගය අඩු කරන්න ඕනේ. අවසාන ප්‍රවේගය 12යි ආරම්භක ප්‍රවේගය 0යි. 12න් බිංදුවක් ගියපුවාම 12ම තමයි ms ඍණ 1. මේ වෙනස වෙන්න ගත වෙච්ච කාලේ සම්පූර්ණ තත්පර 3යි. බලන්න සුළු කරපුවාම උත්තර එනවා 12 බෙදීම 3 4යි ms ඍණ 1 නෙමෙයි. මේ තත්පරත් උඩට එද්දි කැරකිලා එයාගේ දර්ශකය ඍණ වෙනවා. තත්පරයට ඒ කියන්නේ s ඍණ 1 ඒවා දෙකක් එනවා. මෙයක් උඩට ආපුවාම ms ඍණ 2. බලන්න මේ චලිතයේ ත්වරණය ඇවිල්ලා තියෙනවා
තත්පර වර්ගයට මීටර 4ක්. තත්පර වර්ගයට මීටර 4ක්. මොකද ඒකලා තියෙන්නේ තත්පරයේ වර්ගයට මීටර 4ක්. ඕකනේ සාමාන්‍ය කතාව. ඒ කියන්නේ හැම තත්පරයකම මෙයාගේ ප්‍රවේගය 4 ගානේ වැඩි වෙවි තමයි ගිහිල්ලා තියෙන්නේ. හැම දිනාටම තේරුණාද? ඊට පස්සේ දැන් අපි කතා කරන්න පටන් ගත්තේ ප්‍රවේග කාල ප්‍රස්ථාරනේ. අපි මේක දාමු ප්‍රවේග කාල ප්‍රස්ථාරයක. අපි මේක දාමු දරුවනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක. ඔන්න අක්ෂේ. ප්‍රවේගයට ඉංග්‍රීසි වලින් කියන්නේ velocity කියලා. ප්‍රවේගයට ඉංග්‍රීසියෙන් කියන්නේ velocity කියලා. ඒ නිසා අපි ප්‍රවේගය වෙනුවට කැපිටල් V අකුර දානවා. ඒකකෙත් අනිවාර්යෙන් දාන්න ඕනේ ms ඍණ එක කියලා. තේරුණාද? ඊට පස්සේ මේ අක්ෂේ අපි x අක්ෂේ පාවිච්චි කරන්නේ කාලය පෙන්වන්න. කාලය කියන්නේ ඉංග්‍රීසි වලින් time. ඒ නිසා t අකුර දානවා. අපි time එක කැල්කියුලේට් කරලා තියෙන්නේ seconds වලින්. එහෙම නැත්නම් තත්පර වලින්. තේරුණාද? හරි. දැන් බලන්න කාලයේ බිංදුව 1 2 3 යනකම් යනවා. අපි මාක් කරමු. කාලය බිංදුව 1 2 3. තේරුණාද? බලන්න ප්‍රවේගය තියෙනවා 12 වෙනකන් 4න් 4 වැඩි වෙවි කියලා තියෙන්නේ. මම ගන්නවා මෙතන බිංදුව ප්‍රවේගය, ඊට පස්සේ 4, ඊට පස්සේ 8, ඊට පස්සේ 12. තේරුණාද? දැන් ඉතින් මාක් කරන්නයි තියෙන්නේ. බිංදුවේදී බිංදුවයි. බිංදුවේදී බිංදුවයි. ඔන්න මාක් කරා. තත්පර එකක් ගියාට පස්සේ 4යි. තත්පර එකක් ගියාට පස්සේ 4යි. තත්පර දෙකක් ගියාට පස්සේ 8යි. තත්පර දෙකක් ගියාට පස්සේ 8යි. තත්පර 3ක් ගියාට පස්සේ 12යි. තත්පර 3ක් ගියාට පස්සේ බලන්න 12යි. ඔයාලා මේවා ලස්සනට මේ රූල තියලා අනින්න ඕනේ. සෙන්ටිමීටරෙන් සෙන්ටිමීටරේ ගත්තත් කමක් නැහැ. මෙතන නම් දත්ත 3ක් තියෙන නිසා සෙන්ටිමීටර දෙකෙන් දෙකට ගත්තත් කිසි ප්‍රශ්නයක් නැහැ. ඒකල මේක යා කරන්න තියෙන්නේ. යා කරපුවාම ඔයාලට එන්න ඕනේ දරුවෝ සරල රේඛාවක්. ඔයාලට මොකක්ද එන්න ඕනේ? සරල රේඛාවක්. බලන්න ඔන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරය අපි යන්දා ත්වරණයක් නිරූපණය වෙන්නේ උඩ අතට අනුක්‍රමණයක් තියෙද්දි. මෙහෙම තියෙද්දි නෙමෙයි, මෙහෙම තියෙද්දි. ත්වරණයක්. එහෙනම් ඔයාලා නිකන් ගෙස් කරන්න බලන්න මේ ප්‍රස්ථාරේ පල්ලෙහාට හැරිලා තිබ්බොත්, පල්ලෙහාට හැරිලා තිබ්බොත් එතකොට ඒ මන්දනයක්. උඩට හැරිලා තිබ්බොත් ත්වරණයක් ඈ. හරි. දැන් අපි මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගමු. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. හරිද? මම මෙතනින් මේක පොඩ්ඩක් වෙන් කරන්නම්. මේ අපේ අර සාමාන්‍ය ක්‍රමයට හදපු එකනේ. පොඩ්ඩක් වෙන් කරා. මෙන්න මේ ප්‍රස්ථාරයේ අනුක්‍රමණය ගමු බලන්න. ප්‍රස්ථාරයේ අනුක්‍රමණය. අනුක්‍රමණය. කොහොමද අනුක්‍රමණය ගන්නෙ? y ඛණ්ඩාංක අතර වෙනස බෙදීම x ඛණ්ඩාංක අතර වෙනස. තේරුණාද? මේක එන විදිය මම ගණිතමය වශයෙන් ක්ලාසස් වල පැහැදිලි කරලා තියෙන්නේ. tan θ කතාවක් අරගෙන මම මේක ලස්සනට පැහැදිලි කරලා තියෙන්නේ. අපි විභාගයේදී ඕල වලදී ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේකෙන් ගේම ගහ ගන්න පුළුවන්. හරිද? දැන් y ඛණ්ඩාංක අතර වෙනස ගන්නයි x ඛණ්ඩාංක අතර වෙනස ගන්නයි. මෙතන ඛණ්ඩාංක ලකුණු කරන් ඉන්න බෑ. ඔයාලට මෙතන කම්ෆර්ටබල් ලක්ෂ දෙකක් ගන්න. ඔයාලට ඕන නම් මෙතනයි ලක්ෂ දෙක ගන්න පුළුවන්. මම වෙනසකටත් එක්ක මෙතනයි ලක්ෂ දෙක ගන්නවා. ඔන්න ලක්ෂ දෙකක් මාර්ක් කරගත්තා. හරි. ප්‍රස්ථාරේ දිගේ යන්න. ඔන්න පළවෙනිට හම් වෙන ලක්ෂය මේ තියෙන්නේ. කොහොමයාට හම් වෙන y එක? y අක්ෂය යගේනේ. මෙයාත් එක්ක තියෙන y අක්ෂය යගේ y එක. එහෙනම් මේ 4 කියන්නේ y එක. තේරුණාද? ඔන්න ඊළඟට දිගට යනවා. ඔන්න දෙවෙනි ලක්ෂය හම් වෙනවා. එහෙනම් එයා ඇවිල්ලා y2. තේරුණාද? ඔන්න ආයෙ මුලින් ඉඳලා යද්දී ඉස්සලම හම් වෙන ආකාරයේ මේ පැත්තේ අක්ෂේ x1 දෙවෙනියට හම් වෙන ලක්ෂෙත් එක්ක තියෙන x අගේ x2. දරුවන්ට තේරුණාද? හරි. දැන් ඉතින් සුළු කරන්නයි තියෙන්නේ. අර ගයන් ආදේශ කළා. බලන්න y2 කීයද? 12යි ms ඍණ 1 අඩු කිරීම. y1 කීයද? 4යි ms ඍණ 1 බෙදීම. x2 කීයද? x2 3යි තත්පර 3යි ඍණ x1 කීයද? x1 කීයද? තත්පර 1යි කියලා එනවා. තේරුණාද? මම මෙතන සුළු කරගන්න ටක් ගාලා බලන්න 12න් 4ක් ගියපුවාම කීයද? 12න් 4ක් ගියපුවාම කීයද? 8යි. 8යි ms ඍණ 1.
උඩ මේ ms ඍණ එක වලින් තියෙන තත්පරයට මීටර වලින් තියෙන්නේ. 3න් එකක් ගියපුවාම කීයද? 3න් එකක් ගියපුවාම කීයද? 2යි තත්පර. සුළු කරපුවාම මොකක්ද එන්නේ? 8 බෙදීම 2 4යි. ms ඍණ එක උඩ තියනවා. මෙයක් කරකිලා උඩට ගියපුවාම තත්පර වර්ගයට වෙනවා. ms ඍණ 2. අන්න බලන්න උත්තරේ මේ ස්වර්ණේ නේද ආවේ. එහෙනම් මට කියන්න ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය හෙව්වොත් මොකද්ද දරුවනේ හම්බෙන්නේ? ත්වරණේ හම්බ වෙනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය හෙව්වොත් අපිට හම්බ වෙනවා මොකද්ද? ත්වරණය. මං කිව්වා නේද? ඔව් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණය හෙව්වොත් අපිට හම්බෙන්නේ ත්වරණය. තේරුණාද? මේ ලක්ෂ දෙක ඔයාලට කැමති ලක්ෂ දෙකක් ගන්න පුළුවන්. ඕනනම් මෙතන නැතුව මෙතන ලක්ෂ ගන්නත් පුළුවන්. ටග් ගාලා වීඩියෝ එක පෝස් කරලා මේවා මේ පාටින්ම ලස්සනට ලියාගන්න. අපි තව උදාහරණයක් බලමු. තව එක උදාහරණයක් බලමු. එකක් නෙමෙයි. තව උදාහරණ කීපයක් බලමු. හරි? හොඳයි. ඊළඟට බලන්න මේ දෙවෙනි කතාව. තත්පර 4ක කාලයක් තත්පරයට මීටර 8ක ප්‍රවේගයෙන් ගමන් කළ වස්තුවක් සලකමුලු. තත්පර 4ක කාලය පුරාවටම මෙයා ගිහිල්ලා තියෙන්නේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැතුවනේ. එහෙනම් අපිට කියන්න පුළුවන් මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු වස්තුවක් කියලා. දැන් මේකට අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරය යන්නේ. හරිද? ඔන්න y අක්ෂේ මේකේ තියෙන velocity එක ප්‍රවේගය තත්පරයට මීටර වලින්. හරිද? ඔන්න x අක්ෂයේ මේකේ තියෙන කාලය තත්පර වලින්. හරිද? තත්පර 4ක කාලයක් තියෙනවා. බිඳුවේ ඉඳලා තත්පර 4ක කාලයක් තියෙනවා. මේ තත්පර 4ක කාලය පුරාවටම මෙයා ගිහිලා තියෙන්නේ 8යි ms ඍණ එක ප්‍රවේගයෙන්. එතකොට අපිට මෙහෙම සරල රේඛාවක් තමයි ගහන්න වෙන්නේ. එහෙනම් x අක්ෂයට සමාන්තරව සරල රේඛාවක් තියෙනවා නම් ප්‍රවේග කාල ප්‍රස්ථාරවල කොටිම මෙන්න මේ හැඩේ. මෙයා ගිහිලා තියෙන්නේ ඒ කාලේ පුරාවට වෙනස් වෙන්නේ නැති ප්‍රවේගයකින්. ඒකාකාර ප්‍රවේගයකින්. මෙතන තියෙන ප්‍රවේගයෙන් ගිහිලා තියෙන්නේ. තේරුණාද? බලන්නකො ඉතින් අනුක්‍රමණිකුත් නැහැ. මෙයා උඩට ඇන්ගල් වෙලත් නැහැ. ඒ කියන්නේ ධන අනුක්‍රමණිකුත් නැහැ. ඒ කියන්නේ ත්වරණය වෙලත් නැහැ. පල්ලෙහාට ඇන්ගල් වෙලත් නැහැ. ඒ කියන්නේ ඍණ අනුක්‍රමණිකුත් නැහැ. මම මේවා පස්සේ කියලා දෙන්නම්. ඍණ අනුක්‍රමණ ගැන ඊළඟට කියලා දෙනවා. කලින් ගානේ තිබ්බේ ධන අනුක්‍රමණයක්. මේ ප්‍රස්ථාරේ මෙහෙම නැතුව මෙහෙම උඩට ඇන්ගල් වෙලානේ තිබ්බේ. ඒතකොට ධන අනුක්‍රමණයක් තියෙන්නේ. එතකොට ඒ ගානේ තිබ්බේ ත්වරණයක් නේ. හරිද? මේක මෙහෙම පල්ලෙහාට ඇන්ගල් වුණොත් ඍණ අනුක්‍රමණයක් තියෙන්නේ. එතකොට තියෙන්නේ මන්දනයක්. ඔය දෙකටම නැතුව සමාන්තරව තිබ්බොත් එහෙම පල්ලෙහා එකක් ධන අනුක්‍රමණිකුත් නැහැ. ඍණ අනුක්‍රමණිකුත් නැහැ. ඒ කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා තියෙන්නේ. හරි. දැන් මේකේ අනුක්‍රමණයේ බිඳුවයි. හොඳයි. මේකේ අනුක්‍රමණයේ බිඳුවයි. අනුක්‍රමණයක් නැහැ. අනුක්‍රමණය මේකේ කීයද? බිඳුවයි. ත්වරණෙත් නැහැ, මන්දනෙත් නැහැ, ඒකාකාර ප්‍රවේගය. ඒ කියන්නේ එනම් ඒකාකාර ප්‍රවේගය. තේරුණාද? මට දැන් මේක නෙමෙයි මෙතන කියලා දෙන්න ඕනේ. මෙන්න මේ ප්‍රස්ථාරයෙන් ආවරණය වන කොටසේ වර්ගඵලෙන් මොකක් එයිද? බලමු. මේකනේ ප්‍රස්ථාරය. මම මේ ප්‍රස්ථාරය පොඩ්ඩක් අදේට අඳගන්නම්. ඔන්න ඕක තමයි ප්‍රස්ථාරය. ඔන්න ඔය ප්‍රස්ථාරයෙන් ආවරණය වෙන කොටස කියන්නේ මෙන්න මේ කොටස, ඊට යට කොටස. මෙන්න මේ කොටස. ප්‍රස්ථාරයේ ආවරණය වෙන කොටසේ වර්ගඵලෙන් මොකක් හම්බ වේවිද? අපි බලමු. මෙන්න මේ කොටසේ වර්ගඵලය බලමු. හරිද? වර්ගඵලය. දැන් මෙතන තියෙන හැඩය අනුව මෙන්න මේ කොටසේ වර්ගඵලය ගන්න නම් මෙන්න මේ ඍජු කෝණ ආශ්‍රේ වර්ගඵලය ගන්න නම්
දිග වැඩි කරන්න තියෙන පළලෙන්නේ. දිග බලන්න මේ බිංදුවේ ඉඳලා 4ට දිග මෙතන තප්පර 4යි. පළල කීයද? බිංදුවේ ඉඳලා 8ට තත්පරයට මීටර 8යි. සුළු කරමු. දිග වැඩි කිරීම පළල. දිග 4යි තත්පර. පළල ඇවිල්ලා 8යි ms ඍණ 1. සුළු කරන්න. 4 වරක් 8 කීයද? 8යි 16 32යි. හරිද? 32යි. මෙතන තත්පරයට කියන එක හරිද? මෙතන තත්පරයට කියන එක කැපෙනවා මෙතන තත්පර වලින්. තේරෙනවද? මෙතන තත්පරයට කියන එක මෙතන තත්පර වලින් කැපෙනවා. ඒ කියන්නේ මෙතන ඍණ දර්ශකයේ මෙතන ධන දර්ශකයට සුළු වෙනවා. දර්ශක සුළු කිරීම ඔය දරුවෝ දන්නවනේ. හරිද? දැන් 10 වසරේනේ. හරිද? 10 හෝ 11 ළමෙක් මේක බලන්න. එතකොට දරුවෝ මෙතන ධන එකක් තියෙන්නේ, මෙතන ඍණ එකක් තියෙන්නේ. මේ දෙන්න සුළු වුණාම ඔය තත්පර කියන කතාව අයින් වෙලා යනවා. තේරුණාද? හොඳයි. එතකොට උත්තරේ 32යි විතරද? නෑ, ඉතිරි වෙන්නේ මීටර. බලන්න මීටර ඉතිරි වෙන්නේ. මොකද්ද මේ ආපු උත්තරේ? මේ ආවේ තත්පරයට මීටර 8ක ප්‍රවේගයෙන් තත්පර 4ක කාලයක් ගියපුවාම මෙයා ගියපු විස්ථාපනේ, මෙයා ගියපු දුර මේ ආවේ. එහෙනම් විස්ථාපන නෙමෙයි ප්‍රවේග කාල ප්‍රස්ථාරික. ප්‍රස්ථාරයෙන් ආවරණය වන කොටසේ වර්ගඵලෙන් හම්බෙන්නේ මෙයාගේ චලිතයේදී සිදුවෙච්ච විස්ථාපනය. මොකක්ද හම්බෙන්නේ? විස්ථාපනය. එහෙනම් දැන් දේවල් දෙකක් ඉගෙන ගත්තා. ප්‍රවේග කාල ප්‍රස්ථාරික අනුක්‍රමණයෙන් එක්ක තොරණ එනවා නැත්නම් මන්දන එනවා. ප්‍රවේග කාල ප්‍රස්ථාරික ප්‍රස්ථාරයේ ආවරණය වන කොටසේ වර්ගඵලයෙන් මොකක්ද එන්නේ? ඒ චලිතයේදී සිද්ධ වෙච්ච විස්ථාපනය එනවා. එයා ගිහපු දුර එනවා. තේරුණාද? එයා ගිහපු විස්ථාපනය එනවා. හැමදාම තේරුණාද? මේකත් පෝස්ට් කරලා ඉතා ඉක්මනින් ලියා ගන්න. අපි තව එක උදාහරණයක් කරමු. හොඳයි, අපි ඊළඟ උදාහරණය අපි කතා කරමු. බලන්න මෙතන මොකද වෙලා තියෙන්නේ? කාලය මනින්න පටන් ගන්න තියෙනවා බිඳුවෙන්. බිඳුව 1 2 3 තප්පර 3ක් මැනලා තියෙනවා. මේ තප්පර 3 මනිද්දී ප්‍රවේගය කොහොමද වෙනස් වෙලා තියෙන්නේ මේ වස්තුවේ? පටන් ගatti ප්‍රවේගයක් තිබිලා තත්පරයකට මීටර 6ක ප්‍රවේගයක් තිබිලා තප්පරයක් යද්දී මොකද වෙලා තියෙන්නේ? තත්පර එකක කාලයක් ඇතුළේදී මේක අඩු වෙලා 2කින් ඍණ 2යි. තව තත්පරයක් යද්දී මොකද වෙලා තියෙන්නේ? තවත් 2කින් අඩු වෙලා තවත් තත්පරයක් යද්දී මොකද වෙලා තියෙන්නේ? තවත් 2කින් අඩු වෙලා නිශ්චල වෙලා. ප්‍රවේග බිඳුවයි කියන්නේ අනිශ්චලයි. තේරුණාද? දැන් කලින්ම කතා කරපු පළවෙනි උදාහරණේ ඔපොසිට් එක මේ තියෙන්නේ. අපි ඉතින් මේක ඇඳලා බලමු ප්‍රස්ථාරයකට. මේක අපි ප්‍රස්ථාරයකට ඇඳලා බලමු. ඔන්න මේ පැත්තට ප්‍රවේගය. හරිද? ms ඍණ 1. ඔන්න මේ පැත්තට කාලය තත්පර. කාලේ බිඳුවේ ඉඳලා 3 වෙනකන් තියෙනවා. බිඳුව 1 2 3 වෙනකන් තියෙනවා. ප්‍රවේගයේ උපරිමගේ 6යි. දෙකෙන් දෙකට ගිහිල්ලා තියෙන්නේ. බිඳුව 2 4 6. දැන් මේක අර විදිහටම මාක් කරගන්න තියෙන්නේ. බිඳුවේදී බිඳුවයි. 10යිද? බිඳුවේදී 6යි ඈ. බිඳුවේදී අපි අක්ෂ මාක් කරොත් කාලය බිඳුවේදී අගේ 6යි. දැකලා මාක් කරා. කාලය එකේදී 4යි. හරිද? කාලය දෙකේදී බලන්න කීයද? 2යි. කාලය තුනේදී බිඳුවයි. මෙතන මාක් වෙන්නේ. එතකොට මෙයාව මාක් කරපුවාම හරියට රූල තියලා ගැහුවොත් ඔය දරුවන්ට මෙහෙම එකක් එන්න ඕනේ. මං ඉතින් රූල තියලා නෙමෙයි නෑන්නේ. ඒකයි මේ වගේ කැත එකක් ආවේ. හරිද? අපි ඒක පොඩ්ඩක් කපටි විදිහට හදමු. රූල තියලා අඳින්න ඕනේ ඈ. ඔන්න ඔහොම එකක් තමයි එන්නේ. තේරෙනවද? තේරෙනවද දරුවනේ? හරි පොඩ්ඩක් ඉන්න. හොඳයි. දැන් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් ආවේ. බලන්න ඔයාලට පේනවා මේ ප්‍රස්ථාරේ මේ අතර නැමිලා තියෙන්නේ. එහෙනම් ධනානුක්‍රමණයක්ද ඍණානුක්‍රමණයක්ද දෙන්න ඕනේ. කියලා බලන්න ඍණානුක්‍රමණයක් එන්න ඕනේ. අපි නිකන් අනුක්‍රමණය හොයලා බලමු. මේකේ අනුක්‍රමණය හොයලා බලමු.
ක්‍රමණය y ඛණ්ඩාංක අතර වෙනස බෙදීම x ඛණ්ඩාංක අතර වෙනස. හරිද? මෙතන ඔයාලට කැමති ලක්ෂ දෙකක් ගන්න පුළුවන්. මං වෙනසකටත් එක්ක මෙතන ලක්ෂයයි මෙතන ලක්ෂයයි ගන්නවා. මෙතන ලක්ෂයයි ගන්නවා. බලමු. දැන් මෙතන ප්‍රස්ථාරය පටන් ගන්න මෙතන ඉන්නේ. මෙතනින් පටන් අරන් යම් ප්‍රස්ථාරයද ගියා. යද්දි පළවෙනියට හම්බෙන්නේ මෙයා නේද? එහෙනම් පළවෙනියට හම්බෙනම කෙනාගේ y අගේ පළවෙනියට හම්බෙන කෙනාගේ y අගේ y1 පළවෙනියට හම්බෙන කෙනාගේ x අගේ x1 තේරුණාද? ප්‍රස්ථාරය දිගේ යන්නේ පටන් ගන්න තැනින් පටන් අරන් දිගේම යන්න ඕනේ. දෙවෙනියට හම්බෙන්නේ මේ ලක්ෂය. දෙවෙනියට හම්බෙන කෙනාගේ y අගේ දෙවෙනියට හම්බෙන කෙනාගේ y අගේ y2 දෙවෙනියට හම්බෙන කෙනාගේ x අගේ x2 දැක්කද වැඩි? දැන් මාක් කරගමු. y2 කීයද? බිංදුවයි අඩු කිරීම y1 කීයද? 4යි මොනවා 4යිද? ms ඍණ 1 බෙදීම x2 කීයද? 3යි. හරිද? මොනවා 3යිද? තත්පර 3යි අඩු කිරීම x1 කීයද? මේ ප්‍රස්ථාරේ පටන් ගන්න තැන ඉඳලා යද්දි පළවෙනිට හම්බෙන කෙනා තමයි y1යි x1යි වෙන්නේ. තේරුණාද? දෙවෙනියට හම්බෙන කෙනා තමයි y2යි x2යි වෙන්නේ. බලන්න පළවෙනි එකේ තියෙන කතාවමයි. හරිද? බලන්න x1 කීයද? තත්පර 1යි. x1 ඇවිල්ලා තත්පර 1යි. අසුරු කරමු. බිංදුවෙන් 4ක් ගියපුවාම දරුවෝ ඍණ 4යි. ms ඍණ 1. බෙදීම 3න් එකක් ගියපුවාම 2යි තත්පර. අසුරු කරපුවාම උත්තරේ කීයද? ඍණ 4ට 2 ඒවා ඍණ 2යිනේ. 4 2කින් ගියපුවා උත්තරේ 2යි. මේ ඍණ පදේ අරන් ගියා. ඍණ 2යි ms ඍණ 1ද ඍණ 2ද මේ අතුරට ගියපුවාම ms ඍණ 2. අන්න බලන්න ත්වරණයක්ද මන්දනයක්ද ආවේ? මේ ඍණ ලකුණක් ආව කියන්නේ අපිට ත්වරණයක් නෙමෙයි ආවේ මන්දනයක්. ඒකේ තේරුම හැම තත්පරයකම මෙයාගේ ප්‍රවේගය 2 ගානේ වැඩි වෙලාද අඩු වෙලාද? 2 ගානේ අඩු වෙවි කියලා. මම ඒකයි කිව්වේ ප්‍රස්ථාරේ මෙහෙම තිබ්බොත් ඒකාකාර ප්‍රවේගයෙන් ගිහලා තියෙන්නේ. මෙහෙම තිබ්බොත් ත්වරණයෙන් ගිහලා තියෙන්නේ. මෙන්න මෙහෙම. පහත් වෙලා තිබ්බොත් මන්දනෙන් ගිහලා තියෙන්නේ. මේ හැම තත්පරයකම 2 ගානේ අඩු වෙලා. තේරුණාද? ඊට පස්සේ තව දෙයක්. ඔයාලා මෙන්න මේකෙන් ආවරණය වෙන වර්ගඵලය ගත්තොත් මොකද වෙන්නේ? මෙන්න මේකෙන් ආවරණය වෙන වර්ගඵලය ගත්තොත්. මේකෙන් ආවරණය වෙන වර්ගඵලය ගත්තොත් අපිට එනවා මෙයා මන්දනය වෙන ගමන්. මන්දනය වෙන ගමනුත් ඉස්සරහට යනවනේ. ප්‍රවේගය අඩු වෙන ගමන් මෙයා ඉස්සරහට යනවා. මෙයා මන්දනය වෙන ගමන් ගියපු විස්ථාපනය අපිට එනවා. ඒකත් හදමු නේද? ඒකත් හදමු පොඩියට හරි හදමු. එහෙනම් මෙන්න මේ ප්‍රස්ථාරෙන් ආවරණය වෙන වර්ගඵලය හොයන්න ඕනේ නේද? ප්‍රස්ථාරෙන් ආවරණය වෙන වර්ගඵලය හොයන්න ඕනේ. අපි ඒක හොයමු. වර්ගඵලය. දැන් බලන්න මෙතන තියෙන කරුව ත්‍රිකෝණයක්. ත්‍රිකෝණයක වර්ගඵලය හොයන්නේ භාගයක්. හරිද? ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. මෙන්න ආධාරකේ. මෙන්න ත්‍රිකෝණයේ ආධාරකේ. බිංදුවේ ඉඳලා 3ට ආධාරකයේ දිග කීයද? තත්පර 3යි මේ. බිංදුවේ ඉඳලා 3ට ආධාරකයේ දිග කීයද? තත්පර 3යි. 3යි තත්පර වැඩි කිරීම ලම්බ උස මේ තියෙන ලම්බ උස. කීයද ලම්බ උස? බිංදුවේ ඉඳලා 6ට. බිංදුවේ ඉඳලා 6ට 6යි. තේරුණාද? බිංදුවේ ඉඳලා 6ට 6යි. මොනවා 6යිද? තත්පරයට මීටර 6යි. තත්පරයට මීටර 6යි. සුළු කරමු බලන්න. 6ට 2වත් 3යි. හරිද? සුළු කරමු. දෙවරක් 1යි. දෙවරක් කීයද? 3යි. දෙවරක් 3නේ 6. හරිද? 3 වරක් 3 9යි. හරිද? මෙතන බලන්න මේ දෙන සුළු වෙනවා අර කලින් වගේම. තත්පරයට කියන එක තත්පර වලට කැපිලා යනවා දර්ශක කතන්දරය නිසා. මෙතන ධන දර්ශකයක් තියෙන, මෙතන ඍණ දර්ශකයක් තියෙන්නේ. ඉතිරි වෙන්නේ මීටර. එහෙනම් මෙයා මන්දනය වෙන ගමන් කරපු විස්ථාපනය කීයද? මීටර 9යි. තේරුණාද? හරි.
මේකත් දැන් පෝස් කරලා ලස්සනට ලියන්න. තව එක උදාහරණයක් කරමු. රචනා ප්‍රශ්න වලට වැදගත් වෙන. හරිද? හරි. හොඳයි. අපි මෙන්න මේ ප්‍රශ්නේ බලමු ටක් ගාලා. මොකක්ද කියන්නේ? නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කළ වස්තුවක්. ඒ කියන්නේ නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරා කියන්නේ ආරම්භක ප්‍රවේගය කීයද? ආරම්භක ප්‍රවේගය බිඳුවයි. පටන් ගන්න බිඳුවෙන්. ආරම්භක ප්‍රවේගය බිඳුවයි. හරිද? කාලයේ බිඳුවේදී ආරම්භක ප්‍රවේගය බිඳුවයි. නිශ්චලතාවයෙන් ගමන් ආරම්භ කරන ලද වස්තුවක් තප්පර 4ක කාලයක් මේ 45 මේ තප්පර 4 හරිද? මේ තප්පර 4ක කාලයක් ත්වරණය වී මේ තප්පර 4ක කාලයක් ත්වරණය වෙලා කීයක ප්‍රවේගයක් ලබා ගත්තලුද? 8 ms ඍණයක ප්‍රවේගයක් ලබා ගත්තලු. ඊට පස්සේ ඒ ප්‍රවේගයෙන්ම ප්‍රවේගය වෙනස් වෙන්නේ නැතුව ඒ ප්‍රවේගයෙන්ම තව තප්පර 4ක් ගියාලු. බිඳුවේ ඉඳලා නිශ්චලතාවයෙන් පටන් ගත්තේ. තේරුණාද? නිශ්චලතාවයෙන් පටන් ගත්තේ. තප්පර 4ක කාලයක් ත්වරණය වෙලා තප්පරයට මීටර 8ක ප්‍රවේගයක් ලබා ගත්තලු. ඊට පස්සේ ලබාගත් ප්‍රවේගයෙන්ම තව තප්පර 4ක් ගියාලු. තව තප්පර 4ක් ගියපුවාම ඔක්කොම තප්පර කීයක් ගියලා තියෙනවද? තප්පර 8ක් ගිහලා තියෙනවා. දැන් අහනවා ප්‍රස්ථාරය ඇසුරෙන් මෙයාගේ ත්වරණය. කොහොමද ඉතින් ත්වරණය හොයන්නේ? මෙන්න අපේ ප්‍රස්ථාරේ කම්ෆර්ටබල් ලක්ෂ දෙකක් විතර ගන්න තියෙන්නේ. මෙන්න මේ ලක්ෂෙයි වෙන ලක්ෂ ගන්න නැහැ. ඉස්සලම හම්බෙන්නේ මේ ලක්ෂේ. දරුවට පේනව නේද? බලන්න. පේනව නේද? පේනවනේ. හරිද? ඉස්සලම හම්බෙන්නේ මේ ලක්ෂනේ. එහෙනම් ඒ ලක්ෂයට අදාළ y ඛණ්ඩාංකේ බිඳුව. ඒ ලක්ෂයට අදාළ x ඛණ්ඩාංකේ ඒත් බිඳුව. තේරුණාද? ඊට පස්සේ ඔන්න ප්‍රස්ථාරෙ දිගේ අපි යනවා. ප්‍රස්ථාරෙ දිගේ අපිට ගියපුවාම මෙතන හම්බ වෙනවා මොකද්ද? මෙතන හම්බ වෙනවා y2 x 2. ඇයි මේ x අක්ෂනේ? මේ ඇවිල්ලා x2 මේ ඇවිල්ලා y2. තේරුණාද? එහෙනම් ප්‍රස්ථාරය ඇසුරෙන් ත්වරණය කියන්නේ ප්‍රස්ථාරේ අනුක්‍රමණයනේ. මෙන්න මේ කොටසේදී ත්වරණය වෙලා තියෙන්නේ. මෙතනදී ත්වරණයක් සිද්ධ වෙලා නැහැනේ. මේ කොටසදී විතරයි ත්වරණය වෙලා තියෙන්නේ. එහෙනම් මේ කොටසේ අනුක්‍රමණය හොයන්න ඕනේ. එහෙනම් කොහොමද අනුක්‍රමණය ගන්නේ? y2 ඍණ y1 බෙදීම x2 ඍණ x1 සමානයි y2 කීයද? 8යි ms ඍණ 1 y1 කීයද? හොඳට බලන්න y1 කීයද? බිඳුවයි බෙදීම x2 කීයද? 4යි තත්පර මේ තත්පර 4යි. හරිද? y1 කීයද? y1 නෙමෙයි x1 කීයද? බිඳුවයි. උත්තරේ කීයද එතකොට? ටක් ගාලා කියන්න බලන්න. 8න් බිඳුවක් ගියපුවම 8යි. 8න් බිඳුවක් ගියපුවම 8යි ms ඍණ 1. බෙදීම තප්පර 4න් බිඳුවක් ගියපුවම 4යි. තප්පර 4යි. සුළු කරපුවාම උත්තරේ කීයද? 8 බෙදීම 4 2යි. ms ඍණ 1ද ඍණ 2ද මේ අතුරට යන නිසා ඍණ 2. එහෙනම් මෙයාගේ ත්වරණය කීයද? මෙන්න මේ කොටසේ ත්වරණය තප්පර වර්ගයට මීටර 2යි. කියන්නේ හැම තප්පරයකම 2 ගානේ වැඩි වෙලා තියෙන්නේ. ඔව්නේ. තප්පර 4ක් ගියා. පළවෙනි තප්පරේ 2ක් වැඩි වුණා. ඊළඟ තප්පරේ 2ක් වැඩි වුණා. එතකොට 4යි. ඊළඟ තප්පරේ 2ක් වැඩි වුණා. ඔන්න 6යි. ඊළඟ තප්පරේ 2ක් වැඩි වුණා. තප්පර 4 යද්දි 8යි. තේරුණාද? ත්වරණයෙන් ගමන් කරපු දුර ඕනනම් ත්වරණයෙන් ගමන් කරපු කෑල්ලේ යට වර්ගඵලය ඕනේ. ත්වරණයෙන් ගමන් කරපු දුර නම් ඕනේ. ඔයාලට ත්වරණයෙන් ගමන් කරපු දුර නම් ඕනේ. මෙන්න මේ කොටසේ වර්ගඵලය ගන්න ඕනේ. මං කියන එක තේරෙනවද? ඔන්න ත්වරණයෙන් ගමන් කරපු දුර. මේ කොටස ඇවිල්ලා ත්‍රිකෝණයක් නේ. එහෙනම් ත්‍රිකෝණයක වර්ගඵලයේ භාගයක් ආධාරකයේ කීයද? තප්පර 4යි. ආධාරකයේ වැඩි කිරීම ලම්බ උස. මේකනේ ලම්බ උස. මෙන්න මේ උස ගන්න වෙන්නේ. හරිද? මෙන්න මේ උස ගන්න වෙන්නේ මේ පාදයෙන්. හරිද? මෙන්න දින උස. මේ උසට සමාන උසක් නේද දරුවෝ මෙතන තියෙන්නේ. කීයද උස? 8යි.
8යි මොනවද? ms ඍණ 1. සුළු කරලා උත්තරේ කියමු බලන්න. 4 දෙකෙන් බෙදෙනවා. එතකොට 2යි. දෙවරක් 8 16යි. දෙවරක් 8 16යි. එහෙම නැත්නම් මේ 8ට 2 කපලා දාන්න මෙතන එනවා 4ක් 4 වරක් 4 16යි. මොනවද? මේ තප්පරයට කියන එක තප්පර වලින් ගැපුවා දර්ශක සීන් එක නිසා උත්තරේ මීටර වලින් එන්නේ. එහෙනම් මෙයා ත්වරණේ වෙවි ගමන් කරලා තියෙනවා මීටර් 16ක්. තේරුණාද? හරි. ඊළඟට මේ වගේ ප්‍රස්තාරවල අහනවා කෙලින්ම චලිතයේදී මෙයා ගියපු මුළු දුර. එතකොට අපිට මෙන්න මේ සම්පූර්ණ ප්‍රස්තාරෙම යට කොටසේ වර්ගඵලය ගන්න වෙනව නේද? එහෙම එකක් අපි හදමු ඊළඟ ප්‍රශ්නේ. තව එක ප්‍රශ්නයයි ඊළඟ ප්‍රශ්නේ කරන්නේ. හරි. මේකත් පෝස් කරලා ලියා ගන්න. බලන්න අපේ අවසාන කතන්දරේ ප්‍රස්තාරයෙන් දීලා තියෙනවා යම් කිසි චලිතයක් පිළිබඳව. මේ චලිතයේදී ගමන් කළ මුළු දුර අහනවා. මුළු විස්ථාපනය අහනවා. බලන්න ඔයාලට හොඳට පැහැදිලිව පේනවා මේකේ බිඳුවේ ඉඳලා තප්පර 2ක කාලයක් යනකම් මෙයා ත්වරණයෙන් ගිහිල්ලා තියෙන්නේ. ඊට පස්සේ 2 ඉඳලා 6 වෙනකම් තව තප්පර 4ක කාලයක් මෙයා ඒකාකාර ප්‍රවේගයෙන් ගිහිල්ලා තියෙන්නේ. කීයක ඒකාකාර ප්‍රවේගකින්ද? 4ක ඒකාකාර ප්‍රවේගකින් ගිහිල්ලා තියෙන්නේ. අවසානයේදී ඔයාලට පේනවා මන්දනයක් වෙලා. දැන් හැට තේරෙන්න ඕනේ. මන්දනේ වෙලා තියෙනවා විනාඩි 2ක කාලයක් තිස්සේ. දැන් එහෙනම් අවසානයේදී යනවා මේ මුළු චලිතයේදී ගමන් කළ මුළු දුර. ඕනනම් වෙනම ත්වරණයෙන් ගමන් කරපු දුර හොයන්න පුළුවන්. මන්දනෙන් ගමන් කරපු දුර එහෙම නැත්නම් විස්ථාපනය හොයන්න පුළුවන්. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු එක හොයලා එකතු කරන්නත් පුළුවන්. නැත්නම් ඔය දරුවන්ට පේනවා මේ තියෙන ත්‍රිපීසියමක්. මෙන්න මේ ත්‍රිපීසියමේ වර්ගඵලය එහෙමනම් හරි. ඒ කියන්නේ සම්පූර්ණ මෙන්න මේ වර්ගඵලෙන් පෙන්වන්නේ ප්‍රස්ථාරයට යට කොටසේ වර්ගඵලෙන් පෙන්වන්නේ මොකද්ද? ප්‍රස්ථාරයට යට කොටසෙන් වර්ගඵලෙන් පෙන්වන්නේ මොකද්ද? මේ චලිතයේ විස්ථාපනය. එහෙනම් කොහොමද ත්‍රිපීසියමක වර්ගඵලය වෙන්නේ? ත්‍රිපීසියමේ වර්ගඵලයෙන් අපිට එනවා මේ චලිතයේ විස්ථාපනය. ත්‍රිපීසියමේ වර්ගඵලයෙන් අපිට එනවා මේ චලිතයේ විස්ථාපනය අපිට ලැබෙනවා. දරුවන්ට තේරෙනවද? කොහොම ත්‍රිපීසියමේ වර්ගඵලය වෙන්නේ? සමාන්තර පාද දෙක එකතු කරලා දෙකෙන් බෙදලා ලම්බ උසෙන් වැඩි කරන්න ඕනේ. සමාන්තර පාද දෙක කියන්නේ මෙන්න මේ පාදෙයි නේද? මෙන්න සමාන්තර පාද දෙක අපි එකතු කරමු. මේ සමාන්තර පාදයගේ කීයද? බිඳුවේ ඉඳලා 8 වෙනකම් සමාන්තර පාද දිග 8යි. මොනවද? තත්පර. ධන මෙයාගේ අනිත් සමාන්තර පාද මෙයා. මේ කෑල්ලේ දිග කීයද? මෙතන ඉඳලා මෙතනට දිග. මේ දිග. මේ දිගමනේ දරුවෝ මේ තියෙන්නේ. 2 ඉඳලා 4 වෙනකම් 6 වෙනකම් කීයද? 4යි. 4යි තත්පර. තේරුණාද? ඔන්න සමාන්තර පාද දෙක. මේ එක පාදයක්, මේ තව පාදයක්. මෙයාගේ දිග 4යි. මෙයාගේ දිග 8යි. මෙයාගේ දිග 4 උනේ 2 ඉඳලා 6ට 4යිනේ. ඒකල මේක දෙකෙන් බෙදන්න. සමාන්තර පාද දෙකේ දිග එකතු කරලා දෙකෙන් බෙදලා වැඩි කරන්න ලම්බ උසෙන්. කීයද මේ ත්‍රිපීසියමේ ලම්බ උස? ලම්බ උස ඇවිල්ලා බිඳුවේ ඉඳලා 4ට 4යි. 4යි මොනවද? ms ඍණ 1. තේරුණාද? එහෙනම් සුළු කරමු. 8යි 4යි කීයද? 8යි 4යි 12යි. නේද? 12 දෙකෙන් බෙදුනම මට ටක් ගාලා කියන්නම්. 12 දෙකෙන් බෙදුනම 6යි. මොනවා 6යිද? මෙතන තියෙන තත්පර 6යි. වැඩි කිරීම ලම්බ උස 4යි ms ඍණ 1. සුළු කරපුවාම උත්තරේ කිය. කියලා බලන්න. 6 12 24යි. නේද? 6 වරක් 4 24යි. මොනවද?
තත්පරයට කියන එක තත්පර වලින් කැපිලා ගියපුවාම දර්ශක සීන් එක නිසා මීටර. එහෙනම් මේ ප්‍රස්ථාරය පෙන්නලා තියෙන චලිතය පුරාවට මෙයා මීටර 24ක චලිතයක් සිද්ධ කරලා තියෙනවා. ඔය දරුවන්ට ඕනනම් ත්‍රිකෝණේ වර්ගඵලයේ වෙනම එකතු කරන්න. මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලයේ වෙනම හොයන්න. ඍජු කෝණාශ්‍රාකාර කැලේ වෙනම හොයන්න. එකතු කරන්න. එතකොටත් 24 තමයි එන්නේ. විභාග වලට මේ ප්‍රශ්න එනවනම් කොටස් තුනකට කඩන්න පුළුවන්. ත්වරණයෙන් ගමන් කළ දුර ඇහුවොත් මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්න ඕනේ. ඇයි එතන ත්වරණයන්නේ තියෙන ධනානුක්‍රමණයන්නේ තියෙන්නේ. මෙහෙමනේ තියෙන්නේ. ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරපු දුර ඇහුවොත් මෙන්න මේ කොටසේ යටින් තියෙන වර්ගඵලය හොයන්නයි ඕනේ. මොකද මේකනේ ඒකාකාර ප්‍රවේගය. මේකනේ ඒකාකාර ප්‍රවේගය. ඒකට යටින් තියෙන කොටසේ වර්ගඵලය හොයන්නයි ඕනේ. මන්දණයෙන් ගමන් කරපු දුර ඇහුවොත් මෙන්න මන්දණය. අනුක්‍රමණය ඍණ. මේ මන්දණයෙන් කොටසේ මෙන්න මේ මන්දණයේ කොටසට යටින් තියෙන කොටසේ. ඒ කියන්නේ මෙන්න මේ ත්‍රිකෝණේ වර්ගඵලය හොයන්නයි තියෙන්නේ. තේරුණාද? පෝස් කරා ලියාගත්තා. ටක් ගාලා. අපේ O level මට්ටමින් ප්‍රවේග කාල ප්‍රස්ථාරවල සාරාංශ කතා කරමු. තේරුණාද? අපේ තියරි ක්ලාස් වල මේ පාඩම ඉවර කරලා තියෙනවා නම් අනිවාර්යෙන් මේ ප්‍රවේග කාල ප්‍රස්ථාරවල ඍණ පැත්තට යන ඒවාත් අපි කතා කරනවා. නමුත් මේ වීඩියෝ එකෙන් උත්සාහ කරන්නේ විභාග වෙනුවෙන් දෙයක් කරගන්නනේ. අපි තියරි ක්ලාස් වල සෑහෙන අමතර දේවල් කතා කරනවා වෙලාව අරගෙන. හරිද? ඔයාලට මේ පාඩම ක්ලාස් එකේ උගන්වලා තියෙනවා නම් මේ වෙද්දී මගේ ක්ලාස් එකේ අනිවාර්යෙන් මේවයි යට කොටස් වලට යන ප්‍රස්ථාර ගැන කතා කරනවා. හරිද? දැනට මම ක්ලාස් එකේ කරලා නැත්තම් 10 වසරේ මුල වගේ නම් ඉන්නේ මේක බලද්දී අනිවාර්යෙන් ඉදිරියට අමුතු ප්‍රස්ථාර මේවයින් එන ඒවා ගැන ක්ලාස් එක ඇතුළතදී කතා කරනවා. කතා කරලා නැත්තම් කතා කරනවා. දැනට O level ටිකේ අපේ සාරාංශ බලමු. මෙන්න මේ වගේ ධන අනුක්‍රමණ තිබ්බොත් පෙන්වන්නේ ත්වරණ. මෙන්න මේ වගේ ධන අනුක්‍රමණ තිබ්බොත් VT ප්‍රස්ථාරවල ප්‍රවේග කාල ප්‍රස්ථාරවල පෙන්වන්නේ දරුවනේ ත්වරණය. මෙන්න මේ වගේ ඍණ අනුක්‍රමණ තිබ්බොත් VT ප්‍රස්ථාරවල පෙන්වන්නේ දරුවනේ මන්දනය. අපි ඉදිරියේදී කතා කරනවා මේ ප්‍රස්ථාරයෙන් යටටත් අඳිනේවා. තේරුණාද? මේ ප්‍රස්ථාරයේ යට කොටසෙත් මේ ප්‍රස්ථාරය ඇඳගෙන යන ඒවා කතා කරනවා. දැනට මේක අවශ්‍ය නැහැ මෙතනට. හරිද? මෙන්න මේ වගේ ධනානුක්‍රමණයකුත් නැතුව ඍණානුක්‍රමණයකුත් නැතුව අනුක්‍රමණයේ බිඳුව වගේ තියෙන ඒවායින් පෙන්වන්නේ ඒකාකාර ප්‍රවේගය. දීලා තියෙන ප්‍රස්ථාරයේ මොකක් හරි ත්‍රිකෝණ හරි මොනවා හරි දීලා තියෙන ප්‍රස්ථාරයක යට කොටසේ වර්ගඵලෙන් එන්නේ ඒ ප්‍රස්ථාරයේ පෙන්වන චලිතේ විස්ථාපනය. එහෙනම් විස්ථාපන කාල ප්‍රස්ථාර සරලව උගන්වලා ඉවරයි. අපේ තියරි ක්ලාසස් වල මේක මීට වඩා තවත් ගැඹුරට කතා කරනවා. නමුත් ඔයාලගේ O level විභාගෙදී මේ ටිකෙන් උනත් යම් ගේමක් ගහගන්න පුළුවන්. එහෙනම් දරුවනේ තව වීඩියෝ එකකින් හම්බෙමු. පෝස් කරලා ලස්සනට ලියා ගන්න.